ලංකාවාසී ලෝකවාසී සෑම දිනාටම තෙරුවන්ගේ සරණ ප්‍රාර්ථනා කරමින් බොහෝ කාලයකට පස්සේ අද දවසේහි අපේ නාලිකාවට මේ කරුණු කාරණා ටිකක් එකතු කිරීම සඳහා මා බලාපොරොත්තු වෙනවා. මෙතනදී දීර්ඝ දේශනාවක් තමයි ඉස්සරහට ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ දීර්ඝ දේශනාව තුළ පළවෙනි අවස්ථාවේදී කොටස් දෙකකට වගේ මේක දාන්න සිද්ධ වෙන. මොකද අපිට එක දිගට පැය දෙක තුන දේශනා කරගෙන යන්න බෑ, වේලාව මදි නිසා සහ තාක්ෂණික පහසුකම් අනුව දාන්න පහසු නිසා ඒ දේවල් කරන්න බෑ. ඒ වගේම තමයි මම මේ සම්බන්ධයෙන් බොහෝ උදවියට මතක් කළා. මුලින්ම මේ පහසුකම් ටික නැති නිසා අපිට ඒ තාක්ෂණික උපකරණ ටික ආවොතින් අපේ මේ නාලිකාව ප්‍රවර්ධනය කරගෙන ඉස්සරහට යන්න පුළුවන් බව, ඒ ගැන අදහසක් ශ්‍රාවකයෝ හැටියට කවුරු යොමු කළේ නෑ මාහට. ඉතින් විශේෂයෙන්ම මම අද දවසේහි වැදගත් වෙන කාරණා මතක් කරනවා. මාහා සම්බන්ධව සිටින අපේ සත්පුරුෂ කල්යාණ මිත්‍ර උදවියට අපේ දහම් පේජ් එකේ බොහෝ තොරතුරු දැනගන්න උවමනා කරන, අවශ්‍ය කරන කාරණා දාලා තිනවා. කියවන්න, බලන්න, තව අයට ඒවා අහන්න සලස්සන්න කියන එක සිහිපත් කරනවා. ඒ වගේම තමයි මේ නාලිකාවේ ලින්ක් එක තව ඔබගේ යාළුවන්ට, සත්පුරුෂයින්ට අහන්න සලස්සන්න කියන එක මේ වෙලාවේ සිහිපත් කරනවා. ඉතින් එතකොට මේ ශ්‍රාවක පිරිසට යහපත් දෙයක්නේ අපි කියන්නේ. ඒ නිසා යහපත් දේවල් සමාජගත වෙනවා බොහොම අඩුයි. ඒ නිසා තමයි අද විශේෂයෙන් මේ කාරණා අපි දැඩි ලෙස අවධාරණයට ලක් කරලා තියෙන්නේ. මොකද මම මීට අවුරුදු 5කට වඩා අපි ගත්තම අවුරුදු 10ක් 15කට පෙර වගේ සඳහන් කරපු දේවල් පවා මේ වර්තමානයේ වෙනකොට සත්‍ය වෙමින් පවතිනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මම මෙතනදී බොහෝ කාරණා ඔස්සේ කරුණු සිහිපත් කරනු ලබනවා. ඉතින් ඔබගේ ජීවිතයට ඒ මා හිතන්නේ වැදගත් වෙනවා මේ කාරණා. විශේෂයෙන් මේ පහුගිය වකවානුව තුළ අපේ රටට සිද්ධ වුණු විපත, ඛේදජනක විදියට සිද්ධ වුණ විපතක් අධික ලෙස වර්ෂාව පත්වීම නිසා ගම් වතුර ගැලීම් සිද්ධ වුණා. ඒ වගේම විශාල කඳු සහිත ප්‍රදේශ නායෑම් සිද්ධ වුණා. අපි කියන්නේ කඳු කඩාගෙන ඇවිල්ලා ගිලා බැහැලා ඒවෙන් හානියටපත් වුණා. ගෙවල් අහිමි වුණා, ජීවිත අහිමි වුණා. බොහෝ කාලයක් ගොඩනගාගත්ත දේවල් අහිමි වුණා. ඉතින් මේ වගේ බොහෝ දේවල් සිද්ධ වුණා. ඉතින් මමත් නිහඬව හිටියා අහගෙන. යම් යම් තැන්වලට අපි ගියා. අපිට පුළුවන් විදිහට අපි ඒ අයට පිහිට වුණා. ඉතින් හැම කෙනාම අනේ මේක හරි කනගාටුයි, අනේ පව්, අනේ දුකයි ආදී ලෙස බොහොම මේ ශෝක ජනක විදියට ඒ සංසිද්ධීන් දැක්කා, කතා කළා. අහන අය, කියන අය, කතා කරන අයනේ පව්, ඒ ජනතාව පව් ආදී ලෙස වචන කිව්වා. නමුත් මම මේ වගේ හැම තැනක මම නිහඬව හිටියා. මොකද මට අපේ යතීන්ද්‍රයන්න් වහන්සේලා අතීතයේ මේ පිළිබඳව දුරදක්නා ඥාණයෙන් මේවා කියලා තිබ්බා. අනාගතයේදී සිද්ධ වෙන මිනිසුන් අධර්මිෂ්ඨ වෙන්න මිනිස්සු දහමෙන් බැහැර වෙන්න මිනිස්සු අධ්‍යාත්මයෙන් පිරිහෙන්න මොකද්ද වෙන්න කියන එක. ඒවැ ප්‍රතිඵල තමයි මේ ඇති මේ සිද්ධ වෙන්නේ. මම මේ කෙටියෙන් කාරණා කියන්නේ
අව්වයි වැස්සයි සුළඟ මේ සබාදහම එක බැඳිලා තියෙන කාරණා තුනක්නේ. අව්ව වැස්ස සුළඟ කියන්නේ මේ සබාදහම එක බැඳිලා තියෙන මේ කාරණා තුන තමයි මිනිස්සුන්ගේ ඇත්තට එක් පැත්තෙන් බැලුවහම මිනිස්සු ජීවත් කරවන්නේ මේ සබාදහම. මේ සබාදහම මේ කාරණා තුන නැතුව මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. අවුව නැත්නම් ජීවත් වෙන්න බෑ. වැස්ස නැත්නම් ජීවත් වෙන්න කියලා වතුර නැත්නම් ජීවත් වෙන්න බෑ. අවුව වැස්සුලඟ නැත්නම් ජීවත් වෙන්න බෑ. ආස්වාස් ප්‍රාස්වාසව කරන්න බෑ නම් ජීවත් වෙන්න බෑනේ. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම අපිට මේ පහුගිය මේ කාල පරාසය තුලදී බොහෝ කඳු පළාත් ඒ වගේ නායම් සිද්ධ වුණා. ඒ වගේ මේ දේවල් වුණා. මේකට ප්‍රධානම හේතුන් තමයි මිනිස්සුන් අදූරදර්ශී ලෙස අධි තණ්හාවට යොමු වීම. අධි තණ්හාවට. ඒ වගේම තමයි බුදුදහමෙන් බොහෝ පිරිස් බැහැර වීම. දහම කියන කයින් කළම දාලා ඉන්නේ. මිනිස්සුන්ට විපතක් කරදරයක් ආවන් පස්සේ තමයි දහම් මතක් වෙන්නේ. සුනාමි කියන කාව පස්සේ ඔන්න දහම් මතක් වෙනවා. තියෙන සියලුම සේ සතම නැති වුණා පස්සේ මිනිස්සු අධි තණ්හාව නිසා මගේ මමත්වයෙන් මේ ගල් ටික බදාගත්තා, මහ පොළොව බදාගත්තා, ඒවා වැටවල් දාගත්තා, සීමාවන් බෙදාගත්තා. මේ හැම දෙයක්ම මගේ කියලා මහ පොළොවගේ මේ සබාදහමට අයිතිව තියෙන භෞතික දේවල් ටික ඔක්කොම මගේ කියලා බදාගත්තා. බදාගෙන ඒවට වැටමායින් ගහගත්තා, තාප්ප ගහගත්තා. ওই විදියට මමත්වයෙන් බදාගත්තා. හැබැයි මේ බුදුදහම තුල කියා දෙන්නේ අල්පේච්ඡතාවය, සරල ජීවන රටාව. කිසිම ආගමක මේ සරල ජීවන රටාව කියා දෙන්නේ නැහැනේ. සරල ජීවන ක්‍රමය. එනිසා මේ ආගමික දේවල් රටක් තුල වැඩි වෙනකොට ඒ මිනිස්සු අධි තණ්හාවට යනවා. එනිසා දැන් බුදුහාමුදුරුවෝ උපන් කාලේ ඒ කාල පරාසය තුල ආගම් තිබුණ තමයි. නමුත් ඒ තරමටම මිත්‍යා දෘෂ්ටික වුණේ නැහැ. දැන් වර්තමානයේ තියෙන ආගමික පසුතල හැම එකක්ම අධික ලෙස මිත්‍යා දෘෂ්ටිකයි. අධික ලෙස මිත්‍යා දෘෂ්ටිකයි. ඒ නිසා ඒ කිසිම දෙයකින් සත්‍යයක් කියා දෙන්නේ නැහැ. සත්‍ය හෙළිදරව් කරන්නේ නැහැ. එනිසා මිනිස්සු විහිම්ම මේ සබාදහම නසලා සබාදහම ඊට පස්සේ දඬුවම් මේ කියන්නේ මේ මිනිස්සුන්ට දඬුවම් ලබා දෙන කාල පරාසය දැන් මේ ඒමින් පවතින ඉදිරියේදී මේ ඒමින් පවතින මිනිසාට සබාදහම විහිං දඬුවම් ලබා දෙනවා. ඒ කාලේ මේ උදා වෙන්නේ. ඉස්සරහට උදා වෙන්නේ ඒකයි. සබාදහමට එහෙම සබාදහමින් කාටවත් ගැලවෙන්න බෑ. කිසිම ජගතෙකුට ඒකට මේ කිසිම නිෂ්පාදනය තාක්ෂණයෙන්ව අද හදාගෙන නැහැ, හදාගන්න බෑ. සබාදහමෙන් ගැලවෙන්න, නිදහස් වෙන්න බුදුහාමුදුරු මතක් කළ තියෙන මේ ගාථා ධර්මයක් තුළ මෙහිම මේ දම්පදේ තියෙනුනේ මේ ගාථාව න අන්තලික්කේ න සමුද්ද මජ්ජේ න පබ්බතානම් විවරම් පවිස්ස න විජ්ජතේසෝ ජගතිප්පදේසෝ යත්තට්ඨිතෝ මුංචේ පාපකම්මා කියලා පාප කර්ම පිළිබඳව උදම්මනාගෙන ඉන්න මිනිස්සයා හිතනවා ඒ තමන්ගේ උදම් ඇනීම නිසා මට මෙන්න කියන ස්ථානවල නිදහස් වෙලා ඉන්න පුළුවන්, ගල් ගුහා පර්වත අස්සේ ඉන්න පුළුවන්, මහා මුහුදු දූපත්වල මට ඉන්න පුළුවන්, මිල මුදල් තියෙන නිසා ඒ වායුදවලා ඉන්න පුළුවන්, ෆ්ලයිට් වල ගිහලා ඉන්න පුළුවන්, අභ්‍යවකාශ ඉන්න පුළුවන් ආදී ලෙස මමත්වයෙන් ධන කුබේරත්වයෙන් ඉන්න අය විවිධ සැලසුම් හදාගෙන ජීවිතේ ගත කරන්න පුළුවන් කියන අදහසෙන් ඉන්න කිසිම ජගතෙකුට මේ ලෝකය තුල ඉන්න බෑ කියන එක සපත කරලා තියෙනවා මේ ධහම තුල. සද්ධර්මානුකූල ජීවන පැවැත්ම අපේ මිනිස්සුන්ට නැහැ. ඒ නිසා තමයි සබා ධහම දැන් දඩුවම් ලබා දෙමින් පවතින්නේ. මිනිස්සු අනවශ්‍ය විදියට අද අපේ මේ රට තුල මේ පුංචි දූපත අපේ පුංචි රටක් නෙමේක. මේක ඉතාමත්ම ලස්සනට සබා දහමෙන් අනුන වෙච්ච මේ රට.
ලස්සනින් මේක පරිපාලනය කරන්න පුළුවන්. පරිපාලනය කරන්න හොඳ ජනාධිපතිවරයෙක්, රාජ්‍ය නායකයෙක්, රජෙක් අපිට නැහැ. එනිසා මේක විනාශය කරා යන පැතිමයි තියෙන්නේ. ඉතින් අපේ ලංකාව පමණක් නෙවෙයි මුළු ලෝකෙම ගත්තාම ආසියාතික රටවල් පවා ගත්තාම මේක ආසියාතික රටවල් එක්ක බැඳිලා සමුළු තියෙනවා. මේ මුළු රටවල් ටිකම එකතු වෙච්ච බැඳිච්ච එක සාමූහික යම් සම්මේලන තියෙනවා, එකමුතු සංවිධාන තියෙනවා. ඉතින් ඒව තුලදී ඒ උදවිය සාකච්ඡාවට බඳුන් කරගෙන ක්‍රියාත්මක කළ යුතුම වැඩපිළිවෙත් තියෙනවා. ඉතින් අද කාලේ මං දැනුවත්ව නම් ඒව සිද්ධ වෙන්නේ නැහැ. මුළු ලෝකෙම අද යන්නේ මේ අදි තණ්හාව කරා. හැමදේම මහ පොළොවේ කළුගල් ටික ඉවරයි. මහ පොළොවේ පස් ටික ඉවරයි. සබාදාමෙන් නිර්මාණය වෙච්ච හැමදේම ඉවර කළා කෘත්‍රිම ලෝකයේ ජීවත් වෙන පරිසරය හදාගෙන ඉවරයි. මේ කුණාටු එනකොට මම දැක්ක දවස් රටවල් වලට එනකොට මහ බිල්ඩින් කඩාගෙන යනවා, යාන වාහන ගාල් කරපු පාවි මහ මුහුදට යනවා. ඉතින් මිනිස්සු අනේ දුක්ඛය අඬනවා, පවුල් පිටින් යනවා, අම්මලා යනවා, තාත්තලා යනවා, දුවලා යනවා, ගහගෙන යනවා. ඉතින් අඬන එකද විකල්පය? කෙනෙකුට රෝගය හැදුනහම මං කියලා මගේ අතේ මෙතන තාමත් සුව වෙන්නේ නැති විශාල රෝගයක් මෙතන හැදෙනවා. තුවාලයක් කියමුකෝ. ගෙඩියක් එනවා. ගෙඩිය ආව මට මේ ගෙඩිය අධික ලෙස වේදනයි. මම මේ ගෙඩිය ආවම වේදනයි. අම්මෝ වේදනයි කිය මේ අතගා හිටියේ කියලා සුව වෙනවද නෑනේ නේ. ඊට පස්සේ වෛද්‍යවරයෙක් ළඟට යනවා. වෛද්‍යවරයෙක් ගාට ගිහිල්ලා වෛද්‍යවරයට කියනවා මෙතන රිදෙනවා මේ වෛද්‍යතුමනි මේකට මේ බෙහෙතක් දෙන්නකෝ කියලා වෛද්‍යවරගෙන් බෙහෙතක් ඉල්ලන් එනවා. සුව වෙනවද? නෑ. වෛද්‍යවරය සමත් වෙන්න ඕන මේ ගැන පරීක්ෂණයන් කරලා මේ ගැන හොඳට නිරීක්ෂණය කරලා නිගමනය කළා මෙතන මේ රෝගේ මේ රෝගේ නිදානේ සොයාගන්න. මෙතන මොකද්ද මේ ඇති වෙලා තියෙන්නේ? ඒ නිසා රෝගය හැදුනහම රෝග නිදානේ සොයාගෙන නිදාන්ට ප්‍රතිකාර කරන්න ඕන. එහෙම රෝග නිදානයට ප්‍රතිකාර කළාම පස්සේ තමයි රෝගී සුව වෙන්නේ. ඒ නිසා අපේ රටේ උනත් මේ ගැටලු නිර්මාණය වීමේ හේතු කාරණා සොයාගෙන නැහැ. මේ හේතු කාරණා තමයි මිනිස්සු අධ්‍යාත්මයෙන් පිරිහීම. අධ්‍යාත්මයෙන් පිරිහෙන ඒකට හේතුව තමයි පංචශීලමය ප්‍රතිපත්තීන් කඩලා බිඳලා අයින් කළ පැත්තකටම දැමීම. ඒ නිසා රට හැටියට රාජ්‍ය නායකයාගේ ප්‍රධානම වගකීම තමයි පංචශීලමේ ප්‍රතිපත්ති නීතිගත කරලා හරි මිනිස්සුන්ට රක්ෂණය කරන්න වැඩපිළිවෙල හදන්න ඕන. එහෙම නොකළොත් ඉස්සරහට යන්න බෑ, කවදාවත් යන්න බෑ. අද මේ රටේ සිටින 96% වගේම මිනිස්සු ප්‍රමාණයක් පංචශීලමය ප්‍රතිපත්තිය කඩනවාමයි, අනුගමනය කරන්නේ. බහුතරයක් මිනිස්සු කපටි, කෛරාටික, බොරුකාර, වංචනික පිරිස් පහළ පුටුවේ සිට ඉහළ පුටුව දක්වාම ඒ ආයතනවල ඉන්නවාමයි. ඒ හේතුන් නිසා මේ සෝබා දහමට මේව දරාගන්න බෑ. මහා ව්‍යසනයක්, මහා විනාශයක් වෙමින් දැන් පවතිනවා. සමේ දේශනාව කවුරු අහන්න? මට ගොඩාක් දේවල් කියන්න තිබෙනවා. මම මේ දේශනාව වාචිකමය වශයෙන් දේශනා කරලා පසුව මම සම්පූර්ණයෙන්ම මේ දේශනාව ලිඛිත මේ වශයෙන් සංදේශයකට ගන්නවා. සංදේශයට අරගෙන මේ ලංකාව කරවන ජනාධිපතිවරයාට භාෂා 3කින් ඒක රචනය කරලා නැත්නම් ඒවා ලේඛනගත කරලා ඒ අදාළ අංශවල යොමු කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේකට ඔබ හැම කෙනාම මේක අදාළ අයට යොමු කරන්න කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. මේ පළවෙනි මගේ මේ
සොබාදහම විනාශ කිරීම මේ සොබාදහම එක මිනිස්සු එකතු වෙලා ඉන්නේ නැති එකේ ප්‍රතිවිපාක ආදී ලෙස මේ කාරණා ගැන තමයි මම ඉදිරියේදී සාකච්ඡා කරන්නේ. තව ගොඩාක් කාරණා තියෙනවා. ඉතින් අදට මම නතර වෙනවා. පළවෙනි දේශනාව හැටියට මේක ඔබ සටහන් කරගන්න. පළවෙනි දේශනාවේ පළවෙනි කාරණා ටික තමයි මතක් කළේ. ඉදිරි කාරණා ටික ඉදිරියේදී සිහිපත් කරනවා. ඔබව අප හා සම්බන්ධ වෙන්න මා ගොඩාක් සතුටු වෙනවා. බොහෝ පිරිස මාත් එක්කලා කෙටි පණිවුඩ ඔස්සේ අදහස් මාරු කරගත්තා. ඒ වගේම බොහෝ අය විදේශීය රටවල් වලින් කතාබස් කරා. ඒ වගේම තවත් පිරිස් විපතටපත් වෙච්ච අයට යයන් සහනාධාර දීම සඳහා අය අපකැප වුණා. ඉතින් ඒගොල්ලන්ට ගොඩාක් පුණ්‍ය ආනුමෝදනා කරනවා. ඉතින් ඒ හැම කෙනාටම මම පින් දෙනවා. ඒ වගේම තමයි මටත් මම අසනීප මට්ටමින් ඉන්නේ. ඒකට උපකාරී වෙන්න ඇති බොහෝ අය නෑ. මට උපකාරී වෙන්නේ මගේම අම්මා කෙනෙක් විදියට. මටම ඊ타මත්ම කල්යාණ මිත්‍රභාවය මාගේම දායකාව ලෙස කටයුතු කරන ඊශ්‍රායල් රටේ සිට අශෝක අදිසානායක එනවා පින්වත් පිනති නෝනා මහත්මිය තමයි ඒ කටයුතු වල දැනට දායකත්වය ලබා දෙනු ලබන්න පුළුවන් විදිහට සත්‍ය ප්‍රමාණය මගේ අසනීපතාවයන් වැඩි වෙමින් පවතිනවා. ඒවට උදව් උපකාර කරන තුමියට ඉතින් මම මේ වෙලාවේ සිහිපත් කරමින් පින් දෙනවා. අදට නතර වෙනවා. ඉදිරි කරුණු කාරණා මන් දේශනාවේදී සඳහන් කරනු ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණ වේවා. ලංකාවාසී ලෝකවාසී සෑම දිනාටම තෙරුවන්ගේ සරණ ප්‍රාර්ථනා කරමින් බොහෝ කාලයකට පස්සේ අද දවසේහි අපේ නාලිකාවට මේ කරුණු කාරණා ටිකක් එකතු කිරීම සඳහා මා බලාපොරොත්තු වෙනවා. මෙතනදී දීර්ඝ දේශනාවක් තමයි ඉස්සරහට ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ දීර්ඝ දේශනාව තුළ පළවෙනි අවස්ථාවේදී කොටස් දෙකකට වගේ මේක දාන්න සිද්ධ වෙන. මොකද අපිට එක දිගට පැය දෙක තුන දේශනා කරගෙන යන්න බෑ. වේලාව මදි නිසා සහ තාක්ෂණික පහසුකම් අනුව දාන්න පහසු නිසා ඒ දේවල් කරන්න බෑ. ඒ වගේම තමයි මම මේ සම්බන්ධයෙන් බොහෝ උදවියට මතක් කළා. මුලින්ම මේ පහසුකම් ටික නැති නිසා අපිට ඒ තාක්ෂණික උපකරණ ටික ආවොතින් අපේ මේ නාලිකාව ප්‍රවර්ධනය කරගෙන ඉස්සරහට යන්න පුළුවන් බව ඒ ගැන අදහසක් ශ්‍රාවකයෝ හැටියට කවුරු යොමු කළේ නෑ මාහට. ඉතින් විශේෂයෙන්ම මම අද දවසේහි වැදගත් වෙන කාරණා මතක් කරනවා. මාහා සම්බන්ධව සිටින අපේ සත්පුරුෂ කල්යාණ මිත්‍ර උදවියට අපේ දහම් පේජ් එකේ බොහෝ තොරතුරු දැනගන්න උවමනා කරන අවශ්‍ය කරන කාරණා දාලා තිනවා. කියවන්න බලන්න තව අයට ඒවා අහන්න සලස්සන්න කියන එක සිහිපත් කරනවා. ඒ වගේම තමයි මේ නාලිකාවේ ලින්ක් එක තව ඔබගේ යාළුවන්ට සත්පුරුෂයින්ට අහන්න සලස්සන්න කියන එක මේ වෙලාවේ සිහිපත් කරනවා. ඉතින් එතකොට මේ ශ්‍රාවක පිරිසට යහපත් දෙයක් නේ අපි කියන්නේ. ඒ නිසා යහපත් දේවල් සමාජගත වෙනවා බොහොම අඩුයි. ඒ නිසා තමයි අද විශේෂයෙන් මේ කාරණා අපි දැඩි ලෙස අවධාරණ ලක් කරලා තියෙන්නේ. මොකද මම මීට අවුරුදු 5කට වඩා නැත්නම් අපි ගත්තම අවුරුදු 10ක් 15කට පෙර වගේ සඳහන් කරපු දේවල් පවා මේ වර්තමානයේ වෙනකොට සත්‍ය වෙමින් පවතිනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මම මෙතනදී බොහෝ කාරණා ඔස්සේ කරුණු සිහිපත් කරනු ලබනවා. ඉතින් ඔබ
ගේ ජීවිතයට ඒ මා හිතන්නේ වැදගත් වෙනවා මේ කාරණා. විශේෂයෙන් මේ පහුගිය වකවානුව තුල අපේ රටට සිද්ධ වුණු විපත ඛේදජනක විදියට සිද්ධ වුණා විපතක් අධික ලෙස වර්ෂාව පත්ත වීම නිසා ගම් වතුර ගැලීම් සිද්ධ වුණා. ඒ වගේම විශාල කඳු සහිත ප්‍රදේශ නායම් සිද්ධ වුණා. කඳු අපි කියන්නේ කඳු කඩාගෙන ඇවිල්ලා ගිලා බැහැලා ඒවෙන් හානියටපත් වුණා. ගෙවල් අහිමි වුණා, ජීවිත අහිමි වුණා. බොහෝ කාලයක් ගොඩනගාගත්ත දේවල් අහිමි වුණා. ඉතින් මේ වගේ බොහෝ දේවල් සිද්ධ වුණා. ඉතින් මමත් නිහඬව හිටියා අහගෙන යම් යම් තැන් වලට අපි ගියා. අපිට පුළුවන් විදිහට අපි ඒ අයට පිහිට වුණා. ඉතින් හැම කෙනාම අනේ මේක හරි කනගාටුයි, අනේ පව්, අනේ දුකයි ආදී ලෙස බොහොම මේ ශෝක ජනක විදියට ඒ සංසිද්ධීන් දැක්කා, කතා කළා. අහන අය, කියන අය, කතා කරන අයනේ පව්, ඒ ජනතාව පව් ආදී ලෙස වචන කිව්වා. නමුත් මම මේ වගේ හැමතැනක මම නිහඬව හිටියා. මොකද මට අපේ යතීන්ද්‍රයන්න් වහන්සේලා අතීතයේ මේ පිළිබඳව දුරදක්නා ඥාණයෙන් මේවා කියලා තිබ්බා. අනාගතයේදී සිද්ධ වෙන මිනිසුන් අධර්මිෂ්ඨ වෙන්න මිනිස්සු දහමින් බැහැර වෙන්න මිනිස්සු අධ්‍යාත්මයෙන් පිරිහෙන්න මොකද්ද වෙන්න කියන එක. ඒවැ ප්‍රතිඵල තමයි මේ ඇති මේ සිද්ධ වෙන්නේ. මම මේ කෙටියෙන් කාරණා කියන්නේ අවුවයි වැස්සයි සුළඟ මේ සබාදහම එක බැඳිලා තියෙන කාරණා තුනක්නේ. අවුව වැස්ස සුළඟ කියන්නේ මේ සබාදහම එක බැඳිලා තියෙන මේ කාරණා තුන තමයි මිනිස්සුන්ගේ ඇත්තට පැත්තෙන් බැලුවහම මිනිස්සු ජීවත් කරවන්නේ මේ සබාදහම. මේ සබාදහම මේ කාරණා තුන නැතුව මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. අවුව නැත්නම් ජීවත් වෙන්න බෑ. වැස්ස නැත්නම් ජීවත් වෙන්න කියලා වතුර නැත්නම් ජීවත් වෙන්න බෑ. අවුව වැස්සුලඟ නැත්නම් ජීවත් වෙන්න බෑ. ආස්වාස් ප්‍රාස්වාසව කරන්න බෑ නම් ජීවත් වෙන්න බෑනේ. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම අපිට මේ පහුගිය මේ කාල පරාසය තුලදී බොහෝ කඳු පළාත් ඒ වගේ නායම් සිද්ධ වුණා. ඒ වගේ මේ දේවල් වුණා. මේකට ප්‍රධානම හේතුන් තමයි මිනිස්සුන් අදූරදර්ශී ලෙස අදි තණ්හාවට යොමු වීම. අදි තණ්හාවට. ඒ වගේම තමයි බුදුදහමෙන් බොහෝ පිරිස් බැහැර වීම. දහම කියන කයින් කළම දාලා ඉන්නේ. මිනිස්සුන්ට විපතක් කරදරයක් ආවන් පස්සේ තමයි දහම් මතක් වෙන්නේ. සුනාමි කියන කාවන් පස්සේ ඔන්න දහම් මතක් වෙනවා. තියෙන සියලුම සතම නැති වුණාන් පස්සේ මිනිස්සු අදි තණ්හාව නිසා මගේ මමත්වයෙන් මේ ගල් ටික බදාගත්තා, මහ පොළොව බදාගත්තා, ඒවා වැටවල් දාගත්තා, සීමාවන් බෙදාගත්තා. මේ හැම දේම මගේ කියලා මහ පොළොවගේ මේ සබාදහමට අයිතිව තියෙන භෞතික දේවල් ටික ඔක්කොම මගේ කියලා බදාගත්තා. බදාගෙන ඒවට වැටමායිම් ගහගත්තා, තාප්ප ගහගත්තා. ওই විදියට මමත්වයෙන් බදාගත්තා. හැබැයි මේ බුදුදහම තුල කියා දෙන්නේ අල්පේච්ඡතාවය, සරල ජීවන රටාව. කිසිම ආගමක මේ සරල ජීවන රටාව කියා දෙන්නේ නැහැනේ. සරල ජීවන ක්‍රමය. එනිසා මේ ආගමික දේවල් රටක් තුල වැඩි වෙනකොට ඒ මිනිස්සු අධිතණ්හාවට යනවා. එනිසා දැන් බුදුහාමුදුරුවෝ උපන් කාලේ ඒ කාල්පරාසය තුල ආගම් තිබුණ තමයි. නමුත් ඒ තරමටම මිත්‍යා දෘෂ්ටික වුණේ නැහැ. දැන් වර්තමානයේ තියෙන ආගමික පසුතල හැම එකක්ම අධික ලෙස මිත්‍යා දෘෂ්ටිකයි. අධික ලෙස මිත්‍යා දෘෂ්ටිකයි. ඒ නිසා ඒ කිසිම දෙයකින් සත්‍යයක් කියා දෙන්නේ නැහැ. සත්‍ය හෙළිදරව් කරන්නේ නැහැ. එනිසා මිනිස්සු විහිම්ම මේ සබාදහම නසලා
සබාදහම ඊට පස්සේ දඬුවම් මේ කියන්නේ මේ මිනිසුන්ට දඬුවම් ලබා දෙන කාල පරාසය දැන් මේ එමින් පවතින ඉදිරියේදී මේ එමින් පවතින මිනිසාට සබාදහම විහිං දඬුවම් ලබා දෙනවා. ඒ කාලේ මේ උදා වෙන්නේ. ඉස්සරහට උදා වෙන්නේ ඒකයි. සබාදහමට එහෙම සබාදහමින් කාටවත් ගැලවෙන්න බෑ. කිසිම ජගතෙකුට ඒකට මේ කිසිම නිෂ්පාදනය තාක්ෂණයෙන්ව අද හදාගෙන නැහැ, හදාගන්න බෑ. සබාදහමෙන් ගැලවෙන්න, නිදහස් වෙන්න අර බුදුහාමුදුරු මතක් කළ තියෙන මේ ගාථා ධර්මයක් තුළ මෙහිම මේ ධම්පදේ තියෙනුනේ මේ ගාථාව න අන්තලික්කේ න සමුද්ද මජ්ජේ න පබ්බතානම් විවරම් පවිස්ස න විජ්ජතේසෝ ජගතිප්පදේසෝ යත්තට්ඨිතෝ මුංචේ පාපකම්මා කියලා පාප කර්ම පිළිබඳව උදම්මනාගෙන ඉන්න මිනිස්සයා හිතනවා ඒ තමන්ගේ උදම් ඇනීම නිසා මට මෙන්න කියන ස්ථානවල නිදහස් වෙලා ඉන්න පුළුවන්, ගල් ගුහා පර්වත අස්සේ ඉන්න පුළුවන්, මහා මුහුදු දූපත්වල මට ඉන්න පුළුවන්, මිල මුදල් තියෙන නිසා ඒ වායුදවලා ඉන්න පුළුවන්, ෆ්ලයිට් වල ගිහලා ඉන්න පුළුවන්, අභ්‍යවකාශ ඉන්න පුළුවන් ආදී ලෙස මමත්වෙන් ධන කුබේරත්වයෙන් ඉන්න අය විවිධ සැලසුම් හදාගෙන ජීවිතේ ගත කරන්න පුළුවන් කියන අදහසෙන් ඉන්න කිසිම ජගතෙකුට මේ ලෝකය තුල ඉන්න බෑ කියන එක සපත කරලා තියෙනවා මේ ධහම තුල. ධර්මානුකූල ජීවන පැවැත්ම අපේ මිනිස්සුන්ට නැහැ. ඒ නිසා තමයි සබා දහම දැන් දඩුවම් ලබා දෙමින් පවතින්නේ. මිනිස්සු අනවශ්‍ය විදියට අද අපේ මේ රට තුල මේ පුංචි දූපත අපේ පුංචි රටක් නෙමේක. මේක ඉතාමත්ම ලස්සනේට සබා දහමෙන් අනුන වෙච්ච මේ රට. ලස්සනි මේක පරිපාලනය කරන්න පුළුවන්. පරිපාලනය කරන්න හොඳ ජනාධිපතිවරයෙක්, රාජ්‍ය නායකයෙක්, රජෙක් අපිට නැහැ. එනිසා මේක විනාශය කරා යන පැතිමයි තියෙන්නේ. ඉතින් අපේ ලංකාව පමණක් නෙවෙයි මුළු ලෝකෙම ගත්තාම ආසියාතික රටවල් පවා ගත්තාම මේක ආසියාතික රටවල් එක්ක බැඳිලා සමුළු තියෙනවා. මේ මුළු රටවල් ටිකම එකතු වෙච්ච බැඳිච්ච එක සාමූහික යම් සම්මේලන තියෙනවා, එකමුතු සංවිධාන තියෙනවා. ඉතින් ඒව තුලදී ඒ උදවිය සාකච්ඡාවට බඳුන් කරගෙන ක්‍රියාත්මක කළ යුතුම වැඩපිළිවෙත් තියෙනවා. ඉතින් අද කාලේ මන් දැනුවත්ව නම් ඒව සිද්ධ වෙන්නේ නැහැ. මුළු ලෝකෙම අද යන්නේ මේ අදි තණ්හාව කරා. හැමදේම මහ පොළොවේ කළුගල් ටික ඉවරයි. මහ පොළොවේ පස් ටික ඉවරයි. සබාදහමෙන් නිර්මාණය වෙච්ච හැමදේම ඉවර කළා කෘත්‍රිම ලෝකයේ ජීවත් වෙන පරිසරය හදාගෙන ඉවරයි. මේ කුණාටු එනකොට මම දැක්ක දවස් රටවල් වලට එනකොට මහ බිල්ඩින් කඩාගෙන යනවා, යාන වාහන ගාල් කරපු පාවි මහ මුහුදට යනවා. ඉතින් මිනිස්සු අනේ දුක්ඛය අඬනවා, පවුල් පිටින් යනවා, අම්මලා යනවා, තාත්තලා යනවා, දුවලා යනවා, ගහගෙන යනවා. ඉතින් අඬන එකද විකල්පය? කෙනෙකුට රෝගය හැදුනහම මං කියලා මගේ අතේ මෙතන තාමත් සුව වෙන්නේ නැති විශාල රෝගයක් මෙතන හැදෙනවා. තුවාලයක් කියමුකෝ. ගෙඩිය එනවා. ගෙඩිය ආව මට මේ ගෙඩිය අධික ලෙස වේදනයි. මම මේ ගෙඩිය ආවම වේදනයි. අම්මෝ වේදනයි කිය මේ අතගා හිටියයි කියලා සුව වෙනවද නෑනේ නේ. ඊට පස්සේ වෛද්‍යවරයෙක් ළඟට යනවා. වෛද්‍යවරයෙක් ගාට ගිහිල්ලා වෛද්‍යවරයට කියනවා මෙතන රිදෙනවා මේ වෛද්‍යතුමනි මේකට මේ බෙහෙතක් දෙන්නකෝ කියලා වෛද්‍යවරගෙන් බෙහෙතක් ඉල්ලන් එනවා. සුව වෙනවද? නෑ. වෛද්‍යවරය සමත් වෙන්න ඕන මේ ගැන පර්යේෂණයන් කරලා, මේ ගැන හොඳට නිරීක්ෂණය කරලා, පරීක්ෂණ කරලා, නිගමනය කරලා මෙතන මේ රෝගේ මේ රෝගේ නිදානේ සොයාගන්න. මෙතන මොකද්ද මේ ඇති වෙලා තියෙන්නේ? ඒ නිසා රෝගය හැදුනහම රෝග නිදානේ සොයාගෙන නිදාන්ට ප්‍රතිකාර කරන්න ඕන. එහෙම රෝග නිදානයට ප්‍රතිකාර කළාම පස්සේ තමයි රෝගී සුව වෙන්නේ. ඒ නිසා අපේ රටේ වුණත් මේ ගැටලු නිර්මාණය වීමේ හේතු කාරණා සොයාගෙන නැහැ. මේ හේතු කාරණා තමයි මිනිස්සු අධ්‍යාත්මයෙන් පිරිහීම,
අධ්‍යාත්මයෙන් පිරිහෙන ඒකට හේතුව තමයි පංචශීලමය ප්‍රතිපත්තීන් කඩලා බිඳලා අයින් කළ පැත්තකටම දැමීම. ඒ නිසා රට හැටියට රාජ්‍ය නායකයාගේ ප්‍රධානම වගකීම තමයි පංචශීලමය ප්‍රතිපත්ති නීතිගත කරලා හරි මිනිස්සුන්ට රක්ෂණය කරන්න වැඩපිළිවෙල හදන්න ඕන. එහෙම නොකළොතින් ඉස්සරහට යන්න බෑ, කවදාවත් යන්න බෑ. අද මේ රටේ සිටින 96% වගේම මිනිස්සු ප්‍රමාණයක් පංචශීලමය ප්‍රතිපත්තිය කඩනවාමයි, අනුගමනය කරන්නේ. බහුතරයක් මිනිස්සු කපටි, කෛරාටික, බොරුකාර, වංචනික පිරිස් පහළ පුටුවේ සිට ඉහළ පුටුව දක්වාම ඒ ආයතනවල ඉන්නවාමයි. ඒ හේතුන් නිසා මේ සොබා දහමට මේව දරාගන්න බෑ. මහා ව්‍යසනයක්, මහා විනාශයක් වෙමින් දැන් පවතිනවා. සමේ දේශනාව කවුරු අහන්න, මට ගොඩාක් දේවල් කියන්න තිබෙනවා. මේ දේශනාව මම වාචිකමය වශයෙන් දේශනා කරලා පසු මම සම්පූර්ණයෙන්ම මේ දේශනාව ලිඛිත මේ වශයෙන් සංදේශයකට ගන්නවා. සංදේශයට අරගෙන මේ ලංකාව කරවන ජනාධිපතිවරයාට භාෂා 3කින් ඒක රචනය කරලා නැත්නම් ඒවා ලේඛනගත කරලා ඒ අදාළ අංශවල යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේකට ඔබ හැම කෙනාම මේක අදාළ අයට යොමු කරන්න කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. මේ පළවෙනි මගේ මේ සොබාදහම විනාශ කිරීම, මේ සොබාදහම එක මිනිස්සු එකතු වෙලා ඉන්නේ නැති එකේ ප්‍රතිවිපාක ආදී ලෙස මේ කාරණා ගැන තමයි මම ඉදිරියේදී සාකච්ඡා කරන්නේ. තව ගොඩාක් කාරණා තියෙනවා. ඉතින් අදට මම නතර වෙනවා. පළවෙනි දේශනාව හැටියට මේක ඔබ සටහන් කරගන්න. පළවෙනි දේශනාවේ පළවෙනි කාරණාවට තමයි මතක් කළේ. ඉදිරි කාරණා ටික ඉදිරියේදී සිහිපත් කරනවා. ඔබව අපහා සම්බන්ධ වෙන්න මා ගොඩාක් සතුටු වෙනවා. බොහෝ පිරිස මාත් එක්කලා කෙටි පණිවුඩ ඔස්සේ අදහස් මාරු කරගත්තා. ඒ වගේම බොහෝ අය විදේශීය රටවල් වලින් කතාබස් කරා. ඒ වගේම තවත් පිරිස් විපතටපත් වෙච්ච අයට යම් සහනාධාර දීම සඳහා අය අපකැප වුණා. ඉතින් ඒගොල්ලන්ට ගොඩාක් පුණ්‍යානුමෝදනා කරනවා. ඉතින් ඒ හැම කෙනාටම මම පින් දෙනවා. ඒ වගේම තමයි මටත් මම අසනීප මට්ටමින් ඉන්නේ. ඒකට උපකාරී වෙන්න ඇති බොහෝ අය නෑ. මට උපකාරී වෙන්නේ මගේම අම්මා කෙනෙක් විදියට මටම ඉතාමත්ම කල්යාණ මිත්‍රභාවය මාගේම දායකාව ලෙස කටයුතු කරන ඊශ්‍රායල් රටේ සිට අශෝක අදිසානායක එනවා පින්වත් පින්නති නෝනා මහත්මිය තමයි ඒ කටයුතු වල දැනට දායකත්වය ලබා දෙනු ලබන්න පුළුවන් විදිහට සත්‍ය ප්‍රමාණය මගේ අසනීපතාවයන් වැඩි වෙමින් පවතිනවා. ඒවට උදව් උපකාර කරන තුමියට ඉතින් මම මේ වෙලාවේ සිහිපත් කරමින් පින් දෙනවා. අදට නතර වෙනවා. ඉදිරි කරුණු කාරණා මන් දේශනාවේදී සඳහන් කරනු ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණ වේවා.